පළවෙනිද හිට කිරි බතර හදන්න අලුත් මාළු ගෑනయ్యා. ආවද කිව්ව තුනක්ද? ඔව් තුනක්. අමුල. අමලේ අරංගය මේක බලන්න පොඩ්ඩක්. මේක බලන්න. හලෝ සුබ උදෑසනම් මචන් ඔක්කොටම. අද අපි යනවා කලමැටි දීවර වරායට මාළු ගන්න. බෝට්ටු කිහිපයක් ගිහිල්ලා ඉගුවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මාළු තියේද නැද්ද කියලා. හරි එහෙනම් දැන් ඔන්න මං ඇවිල්ලා ඉන්නේ වැල්ලට වැහලා. බෝට්ටු කීපයක් නම් ගිහිල්ලා තියෙනවා. තාම හැබැයි එක බෝට්ටුවක්වත් ඇවිල්ලා නැහැ. අපි බලමු බෝට්ටු වල මාළු තියෙයිද නැද්ද කියලා නේවයි. ඈතින් බෝට්ටුවක් පළවෙනි බෝට්ටුව එනවා. ඔය ඈතින්ම වෙන්නේ ඔයගොල්ලන්ට බෝට්ටුවක් එනවා ගල්හැටිය ගාවින් දාලා. බලමු අපි එන බෝට්ටුවේ මාළු තියෙයිද අද ගන්න. මාළු මොනවද තියෙන්නේ මොනවට ගිහපු බෝට්ටුවක්ද කියලා බලමු ආවට පස්සේ. බෝට්ටු හිමීට තමයි එන්නේ. දැන් මැද පොඩ්ඩක් නවත්තලා තියෙන්නේ. එන තැන බලා ගන්න. ඒගොල්ලොන්ට එතනින් පේන්න ඕන කොතෙන්ටද බෝට්ටුව අල්ලන්න ඕනේ කියලා වැල්ලේ. එතන පොඩ්ඩක් ඒ තැන පැහැදිලි කරගෙන බෝට්ටුව හිමීට එනවා. බලමු බෝට්ටුව ආවට පස්සේ. ඔන්න බෝට්ටුව ගොඩට ආවා. දැන් ඔය කට්ටිය යනවා බෝට්ටුව අදින්න උඩාට ගොඩට අදින්න යනවා. වැඩ ගම උඩුම් දාන්නේ 50යි නේ 25ක් ගෙවුවට. ඉතින් අපි බෝට්ටුව ගාඩ ගිහිල්ලා බලමු අද පන්නේ කොහොමද කියලා. ඔකට යනවා. පේන විදියට අද පන්නේ නම් බෝට්ටුවට එච්චර සාර්ථක නැහැ. අද ගොඩ වැටවල්ලු කීප දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් ඔහොම තමයි මේ රස්සාවේ හැටි. ඒ එක්කම තව බෝට්ටුවක් එනවා. බලමු බෝට්ටුවක් නෙවෙයි බෝට්ටු කිහිපයක්ම එනවා. ඒ එක්කම ඒ බෝට්ටු වලත් බලමු අපි ඉතින් මොනවද තියෙන්නේ. මාළුවක් ගන්න මාළුවක් තියේද ඊට කොහොමද? ඔව් මොන බෝට්ටුව එනවා. බලමු බෝට්ටුව ගාවට ගිහිල්ලා කොහොමද සත්ත්වය කියලා. ඉස්සරහට යම් බලමු. මේ බෝට්ටුවත් අදින්න ගොඩට අදින්න කට්ටිය එනවා පේනවනේ. ඒ වගේ හැම බෝට්ටුවම එන බෝට්ටු ඒ ගිහිපු තැනට කට්ටිය එකතු වෙලා ඇදගෙන යනවා. බලමු අපි මේ බෝට්ටුව ගාවට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා ඒකේ. පන්නේ මොන පන්නයකට ගිහිපු එකක්ද මොනවද කියලා. ඒක ගල් මාළුන්ට ගිහිපු බෝට්ටුවක් තියෙන්නේ. ගල් මාළු තියෙනවා පේනවා. බෝල්ල පැටව ඔන්න ඉතින් තව බෝට්ටුවක් එනවා පේනවා. ගිහිල්ලා බලමු ඒකේ පන්නේ කොහොමද කියලා. දවසේ නම් මට පේන විදියට මාළුවක් නැහැ. මාළුවක් ගන්න වෙන හිකුත් නැහැ වගේ. ඒ බෝට්ටුවේ නැහැ මාළුවක් නැහැ. ඉතින් තව බෝට්ටු කීපයක් ආවා. මට වීඩියෝ කරගන්නත් බැරි වුණා එනේවා. මේ බෝට්ටු එක බෝට්ටුවක දැල්ලොන් ගිහිපු එකට දැල්ලෝ අදින්න. දැල්ලෝ ටිකක් නම් තියෙනවා. ඔය තියෙන්නේ දැල්ලෝ. අයි ෆ්‍රෙෂ් බඩු. සුපිරි ඒවා. අනිත් බෝට්ටුව පැත්තට ගිහිල්ලා බලමු.
ඒකේ නම් පන්නයක් නෑ වගේ අලගොටු දෙන්නෙක් වගේ හිටියේ. ඉතින් තව බෝට්ටුවක් ආවා. ඒ බෝට්ටුව ගාවටත් ගිහිල්ලා බලමු. ඉතින් ඒකේ මාළු කිලෝ 10ක් වගේ 10ක් 15ක් වගේ තමයි තිබුණේ. ඒව සිල්ලරේ දෙනවා. වෙලෙන්දොන්ට ගන්න තරම් මාළුවක් ඒකේ නෑනේ. ඒකින්ද වැල්ලට එනෝ හොදි කන්න හොදි වලට ගෙනියන්න මිනිස්සු ගෙදර කෑම සඳහා ඒ වගේ අයට සිල්ලරේ මාළු කිලෝ 1 2 3 ඒ අවශ්‍ය ප්‍රමාණය දෙනවා. අද කිලෝ එකේ 1000න් ගියේ 1000න් සිල්ලරේ දුන්නේ 1000න්. ඉතින් තව බෝට්ටුව ආවා. එක බෝට්ටුවක් මේකේ ඒකේ නම් මාළු යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. බෝල්ලු තියෙනවා, ඇටවල්ලු තියෙනවා, අලගොඩුව තියෙනවා. මාළු ඒකේ නම් ටිකක් තියෙනවා. එහෙම තමයි ඉතින් පන්නේ. සමහර බෝට්ටු වල තියෙනවා, සමහර ඒවායි නෑ. අද නම් කොහොමත් ඒ වුණාට මාළුවක් නෑ වැල්ලේ. බෝට්ටු වල සාපේක්ෂව මාළුවක් නෑ වෙලෙන්දොන්ට ගන්න තරම්. දැන් මට ගන්නත් මාළුවක් නැති වෙන පාටක් තියෙන්නේ. බලමු තා බෝට්ටුවක් දෙකක් එන්න තියෙනවා. ඒකෙත් බලමු. මේ බෝට්ටුව ආව ඔන්න. ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඒකේ නම් මාළු ටිකක් තියෙනවා. අලගොඩුවේ ඇටවල්ලුවේ තමයි තියෙන්නේ. මාළු ටිකවත් අරගෙන තමයි පොළට යන්න ඕනේ. මාළු ටික අරගෙන ඒක ගොඩට අදිනවා. ගොඩට ඇද්දලා පස්සේ ඒ බෝට්ටු අයිතිකාරයත් එක්ක කතා කරලා මාළු ටික ඉල්ලන්න ඕන. මාළු ටික ඉල්ලලා මේ මාළු ටික අරගෙන යන්න ඕන පොළට ඉක්මනට. ඔන්න ඉතින් මචන්ලා ඒක ගොඩට අදිනකන් ඔරුවක් ආව ගල් මාළුන්ට ගිහපු ඔරුවක්. කියලා බලමු ඒ ඔරුවේ මගේ යාළුවෙක්ගේ මොනවද තියෙන්නේ කියලා ගල් මාළු තියෙනවද කියලා. ගිහලා බලමු අරක උඩට අදිනකන්. ගල් මාළු අතක් තියෙනවා. ඉන්නවා රන්නෝ, පැදැල්ලෝ, බැඩව්, එතකොට හැබලව්, මී වැටි, උරු හොටා ඒ වගේ මාළු ටිකක් ඉන්නවා. සාමාන්‍යයෙන් කම්පැනි යනවා, හොටෙල්ස් වලට යනවා, බාබකියු දාන්න එහෙම හොටෙල් වලට තමයි වැඩියෙන්ම ඕව දෙන්නේ. මේ මාළු මාළු තියෙන්නේ ඉතින් කනවා නම් සුපිරි බඩු තමයි. උරු හොටා එහෙම ගල් කොස්සෝ ඊපස්සේ මේ මාළු ටික ගත්තා. මේ මාළු ටික බකට් වලට දාන ගමන් තියෙන්නේ. ඒවා මාළු තෝරලා දානවා. රන්නු පැදැල්ලෝ පොඩි මාළු ඒවා වෙනම දානවා. ඊපස්සේ අනිත් මාළු වර්ග ටික තෝරලා හොඳ මාළු වෙනම දානවා. ඒවා මිලවල් දෙකකට තමයි යන්නේ. හොඳ මාළු රුපියල් 18 වගේ යනවා. අනිත් මාළු රුපියල් 500ට 600ට වගේ තමයි කිලෝ එක යන්නේ. දැන් ඔය බකට් වලට තෝරලා දාන එක තමයි පේන්නේ ඔයගොල්ලන්ට. ඉතින් ඔය මාළු ටික බකට් එකට දානවම යන්න ඕන ගයිස්. ෆෝන් එකේ බැටරි නම් හොඳටම ලෝ වෙලා තියෙන්නේ. ඉතින් මචන්ලා සමාවයන් වීඩියෝ කරගන්න බැරි වුණා. හොඳටම පරක්කු වෙලා ෆෝන් එකෙත් බැටරි බහැලා. අර මං කිව්වා බෝට්ටුවේ මාළු ටික තමයි මං ගත්තේ. අරගෙන අයිස් ගහලා තියෙන්නේ. දැන් ওই ටික පොළට ගෙනියන්න හදන්නේ. ඒ අතරේ බලු කුක්කෙකුත් හම්බුණා. ඉතින් පළවෙනි වීඩියෝ එක නිසා පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙනවා ඇති. ඒවා හදාගමු ඉස්සරහට. ඉතින් ওই වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. අලුතෙන් වීඩියෝ එකක් ගේනවා ඔයගොල්ලොන්ට. කලමැටිය තංගල්ල මම එදිනෙදා මාළු ගෙනියන විදිහත් එක්ක ඔක්කොම ගේන්නම් වීඩියෝ එකකින්. ඉතින් subscribe කරන්න ආදරේ.